පාකිස්තානයට ගියපු ශ්‍රී ලංකා කණ්ඩෑම සත්කාරක පාකිස්තාන කණ්ඩෑම් සමග පැවති එක්දින තරගාවලියේ තරඟ 3.0ක් ලෙස පරාද වීමෙන් අනතුරුව සිම්බාබ්වේ කණ්ඩෑම සහ පාකිස්තාන කණ්ඩෑම් සමගින් 3 T20 තරගාවලියට මුහුණ දුන්නා. එම තරගාවලියේ පළමු තරඟ දෙකම පරාද වීමෙන් තුන්වන තරඟය සහ හතරවන තරඟය ජයග්‍රහණය කරපු ශ්‍රී ලංකා කණ්ඩෑම පාකිස්තාන කණ්ඩෑම් සමගින් අවසන් මහා තරඟයට තේරීපත් වුණත් අවසන් මහා තරඟය පාකිස්තාන කණ්ඩෑමට එරෙහිව අන්ත පරාජයකට පත් වුණා. එලෙස පරාජය ශ්‍රී ලංකා කණ්ඩෑම නැවත දිවයිනට පැමිණ තිබුණා. ඉතින් ශ්‍රී ලංකා කණ්ඩෑම මෙම තරගාවලියේ පරාදුනත් මේ පාකිස්තාන සංචාරයෙන් ලැබපු සියලු මුදල් ශ්‍රී ලංකාවට මේ දිනවල ඇති ව්‍යසනය සඳහා ලබා දීමට තීරණය කර තිබුණා. ඒ වගේම කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ අසරණු ජනතාව සඳහා වෙන් කර තැබීමටත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පසුගියදා තීරණය කළා. ඉතින් ශ්‍රී ලංකා කණ්ඩෑම මේ තරගාවලියේ පරාදුනත් ඇත්තටම ඒක නම් අගය කළ යුතු කරුණක්. කෙසේ හෝ ලබන වසරේ ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට ඇති T20 ලෝක කුසලානය නිසා මෙවර පැවැත්වීමට තිබූ ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලිය කල් දැමූ බවට අපි හැමෝම දන්න කරුණක්. කෙසේ නමුත් මම කලින් වීඩියෝ එකකට සඳහන් කරලා ඇති පාකිස්තාන කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම තරගාවලි දෙකක් සඳහා ශ්‍රී ලංකාවට ලබන වසරේ පෙබරවාරි මාසයේදී පැමිණීමට නියමිතව ඇති බවට. ඒ එළඹෙන ලෝක කුසලානයේ පෙරහුරුවක් ලෙසටයි. ඒ අතරතුර කල් දැමූ ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලිය පිළිබඳව නවතම පුවතක් වාර්තා වුණා. මෙම වසරේ පැවැත්වීමට තිබූ ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලිය ලබන වසරේ පැවැත්වෙන දින කාලවකවානුව එළි දැක්වීමෙනුයි. ඒ අනුව වාර්තා වෙන ආකාරයට ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලිය ලබන වසරේ ජූලි මාස 8 වෙනිදා සිට අගෝස්තු මාස 8 වෙනිදා දක්වා පැවැත්වෙනු ඇති. මේ වගේ ක්‍රිකට් ගැන හැමදේම බලා ගන්න ක්‍රිකට් වන් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා එකතු වෙන්න. මේ වීඩියෝ එක හොඳයි නම් ලයික් කරලා යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න.